මේ ගානේ 1995 ලෙවල්. මේක කියන්නේ රූපයේ පෙන්වා ඇති ඒකාකාර කාඩ්බෝඩ් තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ කණ්ඩායමක X නෝට් Y නෝට් වෙයි. දැන් B රූපයේ දක්වන පරිදි තහඩුව OP වටා නවනු ලැබේ. නවන ලද තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ කණ්ඩායමක X සහ Y නම් මේ සම්බන්ධතාවයක් තියෙනවා. එකෙන් කෝකද හරි කියලා තමයි. අපි මේක මේ හරියට මේ ඇඳ ගන්න ඕන මේකේ මේ රූල තියලා හරියටම ඇඳ ගන්න ඕන මේ ගුරුත්ව මේ කේන්ද්‍ර එක කෑලි වල ලකුණු කරගන්න ඕන. දැන් මේකේ මේ හරියටම මැදෙන තියෙන්නේ. ඊට පස්සේ මේකෙත් මැද තියෙනවා. එතකොට ওই දෙක මේ යා කරපුවාම මේ ලයින් එකේ මැද තමයි ඔක තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය. ඊට පස්සේ මේ කෑල්ලේ හරියට මෙන්න මෙතන තියෙන්නේ. එතකොට මේ සංයුක්තයේ තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය මේ ලයින් එකේ කොහේ හරිනේ. මේ ලයින් එකේ කොහේ හරි තියෙනවා. මම ඒක වෙන පාටකින් ලකුණු කරන්නම්කෝ. කහ පාටෙන් ලකුණු කරනවා. ඔන්න ඔය හරි තැනකනේ තියෙන්නේ. ඊට පස්සේ මේ එහා පැත්තේ අපි ලකුණු කරමු. ඒකත් දෙකටම බෙදාගත්තා නම් හරි. එතකොට මේකේ හරියටම මැද තියෙන්නේ ඔහොම. මේකේ ටිකක් මේ මධ්‍ය රේඛාවේ ඔහොම දෙකට එක අනුපාතයෙන් බෙදෙන්නේ. එතකොට මෙන්න මේ යටින් වගේ තියෙන්නේ මේ හරියම වගේනේ. එතකොට ඕකේ සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ දෙක යාකර රේඛාවනේ මේ හරියනේ. එතකොට මෙන්න මේක තමයි මේ x නෝට් y නෝට් කියන්නේ. මෙතන තමයි දීලා තියෙන්නේ x y කියලා. එතකොට y වල අගයට මොකද වෙලා තියෙන්නේ? y වල අගය ගත්තොත් ඒක අඩු වෙලානේ තියෙන එක. මේ පල්ලෙහාට ඇවිල්ලානේ. නේද? ඔහොම එකක් තියෙනවා. ඒක පල්ලෙහාට ඇවිල්ලා. x නෝට් ගැන මොකද කියන්නේ? ඉස්සෙල්ලා මෙතන තිබ්බේ. මෙන්න මෙතන තිබ්බේ. දැන් මෙන්න මෙතන. එතකොට x නෝට් කියන එක වැඩි නේද? දැන් අඩුයිද? අඩුයිනේ. ඔන්න ඔය සම්බන්ධතාවයක් එන්න ඕනේ. x විශාලයි x නෝට්, y කුඩායි y නෝට්. මෙන්න මේ හතරවෙනි උත්තරේ තමයි ඉන්න ඕන.